හරි ළමයි අද අපේ පාඩම වෙන්නේ ආශ්‍රිත විධානය හා බහිස්රාවය. එතකොට මම මේ channel එකේ දාලා තියෙනවා මේක ඉවර වුණාට පස්සේ ප්‍රශ්න ටික. ඔයාලා මේ ටික බලලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. හරි මුලින්ම පටන් ගන්නේ නිර්වචනයකින්. මොකද්ද මේ ආශ්‍රිත විධානය කියලා කියන්නේ? ජීවියෙකුගේ දේහය තුළ ද්‍රාව්‍ය සාන්ද්‍රණය හා ජල තුල්‍යතාවය පාලනය කරන ක්‍රියාවලිය ආශ්‍රිත විධානය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ජීවියෙකුගේ දේහය තුළ ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙන්න හොඳත් නැහැ අඩු වෙන්න හොඳත් නැහැ. ජල තුල්‍යතාවය කියන එක වැඩි වෙන්න හොඳත් නැහැ අඩු වෙන්න හොඳත් නැහැ. දැන් සෛලවල ජලය වැඩි වුණොත් සෛල පුපුරනවා. අඩු වුණොත් සෛල හැකිලෙනවා. ඒ නිසා බහිස්රාවය කියන්නේ නයිට්‍රජනීය පරිවෘත්තීය අපද්‍රව්‍ය හා වෙනත් පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම. එහෙනම් ආශ්‍රිත විධානය කියන ක්‍රියාවලිය පවත්වා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? බහිස්රාවය කියන එක. හරි. දැන් බලමු ආශ්‍රිත විධානය යටතේ බහිස්රාවය යටතේ මොනවාද තියෙන්නේ කියලා. ආශ්‍රිත විධානය සඳහා ඇමීබා පැරමීසියම් වගේ ජීවීන් පාවිච්චි කරනවා සංකෝචක රික්තක. එයාලගේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණය හා ජල තුල්‍යතාවය පාලනය කරගන්න. බහිස්රාවය කියනකොට අර ආහාර මාර්ගයේ ජීර්ණය නොවූ දෑ පහ කිරීම නෙමෙයි බහිස්රාවයට අයිති වෙන්නේ. මෙන්න මේ කියන නයිට්‍රජනීය පරිවෘත්තීය අපද්‍රව්‍යයයි වෙනත් පරිවෘත්තීය අපද්‍රව්‍යයයි දේහයෙන් බැහැර කරන එක. හරි. එතකොට මේ ආශ්‍රිත විධානයේ හා බහිස්රාවයේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? අපි දන්නවා සතුන්ගේ පැවැත්මට ඒ වගේම කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට මේ දේහ අභ්‍යන්තර පරිසරය කියන එක නියතව පවත්වා ගන්න ඕනේ. ඒ නිසා තමයි ආශ්‍රිත විධානය සහ බහිස්රාවය සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලාම මේකේ දීලා තියෙනවා මේකේ වැදගත් කරුණක් විදියට මේ පරිවෘත්තියේදී ඒ වගේම ප්‍රෝටීන ඒ වගේම න්‍යෂ්ටික අම්ල බිඳ වැටෙනවා. එහෙම බිඳ වැටෙනකොට ඇමයින් කාණ්ඩය කියලා එකක් හැදෙනවා. මේ ඇමයින් කාණ්ඩය මොකද වෙන්නේ? ඇමෝනියා බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඇමෝනියා කියලා කියන්නේ දුබල භෂ්මයක්. ඊට පස්සේ පරිවෘත්තියේදී ග්ලූකෝස් ඔක්සිකරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ දුබල අම්ලයක්. ඔය විදියට දුබල අම්ලයි ඒ වගේම දුබල භෂ්මයි අපේ දේහයේ එකතු වුණොත් මොකද වෙන්නේ? එකතු වෙලා අම්ල භෂ්ම තුල්‍යතාවය කියන එක වෙනස් කරනවා. එහෙම අම්ල භෂ්ම තුල්‍යතාවය වෙනස් වුණොත් මොකද වෙන්නේ? ප්‍රෝටීන දුස්ස්වාභාවීකරණය වගේ අයහපත් බලපෑම් ඇති වෙනවා. ඒක නිසා අපි මෙන්න මේ කියන ඇමෝනියා, ඒ වගේම ඔය කාබන් ඩයොක්සයිඩ්, ඒ වැඩිපුර තියෙන ඒවා අපේ දේහයෙන් බැහැර කරන්න ඕනේ. නැත්තම් ප්‍රෝටීන දුස්ස්වාභාවීකරණයට ලක් වෙනවා. හරිද? එතකොට ඒ ටික තමයි එතන තියෙන්නේ. ඊළඟ මාතෘකාව පරිවෘත්තීය උපස්තර හා බහිස්රාවී ඵල අතර ඇති සම්බන්ධතාවය. දැන් අපේ දේහයේ විවිධ සෛල, කියන්නේ සෛල තුළ පරිවෘත්තියට ලක් කරන උපස්තර තියෙනවා. හරිද? මේ තියෙන සෛල තුළ පරිවෘත්තියට ලක් කරන උපස්තර මොනවාද? කාබෝහයිඩ්‍රේට, මේදය, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල. මේවා පරිවෘත්තියෙන් එක බහිස්රාවී ඵල ඇති වෙනවා. දැන් මෙහෙමයි. කාබෝහයිඩ්‍රේට ඔක්සිජන් තියනකොට පරිවෘත්තියට ලක් කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් තුයි ජලයයි හැදෙනවා. කාබෝහයිඩ්‍රේට ඔක්සිජන් නැති වුණාට පස්සේ පරිවෘත්තියට ලක් කරාම ලැක්ටික් අම්ලය තමයි හැදෙන්නේ. හරිද? ඇයි මේ විදියට බහිස්රාවී ඵල දෙකක් ඇති වෙලා තියෙන්නේ? ඊට පස්සේ අපි මේදය ස්වායු විදියට පරිවෘත්තියට ලක් කරාට පස්සේ ඇති වෙනවා මොනවාද? කාබන් ඩයොක්සයිඩ් තුයි ජලයයි. ඊට පස්සේ ප්‍රෝටීන වලට යමු. ප්‍රෝටීන වල තියෙනවා ඇමයින් කාණ්ඩයක්. ඒ ඇමයින් කාණ්ඩයක් තියෙන නිසා අතිරික්ත ඇමයිනෝ අම්ල පරිවෘත්තියෙන් මේ විදියට ඇමෝනියා නිපද වෙනවා.
නයිට්‍රජන් තියෙනවනේ. ඒක නිසා. දැන් න්‍යෂ්ටික අම්ල ගත්තත් මේ න්‍යෂ්ටික අම්ල පරිවෘතියේදී ඒවායේ තියෙනවා නයිට්‍රජනීය භෂ්ම. ඒ නයිට්‍රජනීය භෂ්ම අඩංගු වෙන නිසා එයත් පරිවෘතියට ලක් කරාට පස්සේ නිපද වෙන්නේ මොනවාද? ඇමෝනියා. හරිද? ඇමෝනියා තමයි නිෂ්පාදනය වෙන්නේ. හරි. මේ විදියට විවිධ උපස්තර අපි පරිවෘතියට ලක් කරනවා. විවිධ බහිස්රාවී ඵල නිර්මාණය වෙනවා මේ විදියට. හරි. බලමු මේ බහිස්රාවී ඵල රඳා පවතින සාධක මොනවාද කියලා. පළවෙනි එක තමයි බහිස්රාවී ඵලවල රසායනික ව්‍යුහය හා සංයුතිය. මේවා එකිනෙකට වෙනස්නේ. හරි. දෙවැනි එක එන්සයිම වල සුලභතාවය. හරිද? අපි හැමෝගෙම ඇගේ ඇමෝනියා හැදෙනවා. ඒ ඇමෝනියා සමහරුන්ගේ යූරියා විදියට පිට වෙනවා. සමහරුන්ගේ යුරික් අම්ලය විදියට පිට වෙනවා. ඉතින් ඒ ඇමෝනියා යූරියාතුයි යුරික් අම්ලය බවට පත් වෙන්න මේ එන්සයිම වල සුලභතාවය කියන එක බලපානවා. ඊළඟට බලන්න කාබෝහයිඩ්‍රේට ඔක්සිජන් තියෙනකොට හැදුවේ කාබන් ඩයොක්සයිඩ්තුයි ජලයයි. කාබෝහයිඩ්‍රේටම ඔක්සිජන් නැති වුණාම හැදුවේ ලැක්ටික් අම්ලය. එහෙනම් ඔක්සිජන් සුලභතාවය කියන එකත් බලපානවා. ඒ වගේම මේ බහිස්රාවී ඵල විවිධ වෙන්න ඒ සතුන් ජීවත් වන වාසස්ථානයත් බලපානවා. මේ විදියට බහිස්රාවී ඵල රසායනික සාධක 4ක් මත තමයි රඳා පවතින්නේ. හරි. ඊළඟ මාතෘකාව සතුන් ජීවත් වන පරිසරය හා නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය අතර ඇති සම්බන්ධතාව. එයාලා පිට කරන නයිට්‍රජනීය බහිස්රාවී ඵලයි ඒ සත්තු ජීවත් වන පරිසරයයි අතර තියෙන සම්බන්ධතාව තමයි බලන්න යන්නේ. හරි. මොනවද මේ නයිට්‍රජනීය බහිස්රාවී ඵලයන් වෙන්නේ? නයිට්‍රජනීය බහිස්රාවී ඵලයන් කියන්නේ ඇමෝනියා, යූරියා සහ යුරික් අම්ලය. එතකොට නයිට්‍රජනීය බහිස්රාවී ඵලයන් තියෙනවා 3ක්. හරිද? මුලින්ම අපි ගත්තම මේ ඇමෝනියා, යූරියා, යුරික් අම්ලය. මේ පැත්තට මම ගත්තට පස්සේ මෙයාලගේ ජල ද්‍රාව්‍යතාවය අඩුයි. ඒ කියන්නේ ඇමෝනියාට වඩා යූරියා වල ජල ද්‍රාව්‍යතාවය අඩුයි. යූරියා වලට වඩා යුරික් අම්ලයේ ජල ද්‍රාව්‍යතාවය අඩුයි. ශක්තිය මෙයාලා නිපදවන්න වැය වෙන ශක්තියට මොකද වෙන්නේ? හරි. ඇමෝනියාට වඩා වැඩි ශක්තියක් යනවා යූරියා නිපදවන්න. යූරියා වලට වඩා වැඩි ශක්තියක් යනවා යුරික් අම්ලය නිෂ්පාදනය කරන්න. මෙයාලගේ විෂ බව ගත්තොත් මේ පැත්තට අඩු වෙනවා. ඒ කියන්නේ විෂ වැඩිම වෙන්නේ ඇමෝනියා. ඊට වඩා චුට්ටක් අඩුයි යූරියා වල. යුරික් අම්ලය එච්චර විස වෙන්නේ නැහැ. හරිද? හරි. එතකොට දැන් අපි මේ එක එක්කෙනා ගැන බලමු. ඇමෝනියා ගන්නට පස්සේ කවුද මේ ඇමෝනියා හදන්නේ? දැන් මෙයා විෂ වැඩි නේද? ඒ වගේම ජල ද්‍රාව්‍යතාවයත් හොඳටම වැඩි. හැබැයි මෙයා නිෂ්පාදනය කරන්න යන ශක්තිය අඩුයි. හරි බලමු. ඇමෝනියා හදන්නේ ඉතින් ජලයේ ඉන්න අය නේද? කවුද? අත්සික මත්ස්‍යයෝ, බොහෝ ජලජ පෘෂ්ඨවංශීහු. ඒ කියන්නේ ඔය නිඩාරියාවෝ, ඊට පස්සේ හයිඩ්‍රලා අන්න ඒ වගේ අය. ඊළඟට ජලජ උභයජීවීහු ගොඩබිමයි ජලයේ දෙකම ඉන්නවනේ. එතකොට මේ ජලජ උභයජීවීහු කියන්නේ ඉස් ගෙඩියන්. හරිද? ඊළඟට බලන්න යූරියා ගැන. මෙතන යූරියා ගැන ලියපු නැති විශේෂ දෙයක් තියෙනවා. යූරියා අපි බලමු බහිස්රාවය කරන්නේ කවුද කියලා. මුලින්ම යූරියා ගත්තම එයා බහිස්රාවය කරන්නේ ශීරපායින්, සුහුඹුල් ඇම්ෆීබියාවන් සහ මෝරා. මෝරා කියන එක මතක තියාගන්න. එයා සාමාන්‍යයෙන් මෝරා කියලා කියන්නේ අපි කරදිය මත්ස්‍යයෙක්. එයාගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵලය වෙන්නේ මේ කියන යූරියා. හරිද? එතකොට යූරියා ගත්තම මේ යූරියා පිට කරන අය යූරියා ටික ඔක්කොම බැහැර කරනවද? නැහැ. ඇයි දන්නවද? යූරියා ආශ්‍රිත විතානය සඳහාත් වැදගත් වෙන කෙනෙක්. හරිද? ඒක නිසා මේ හදන යූරියා සේරම ටික බැහැර කරන්නේ නැහැ. ඒක යූරියා වලට අදාළ දෙයක්. හරිද? ඊළඟට යුරික් අම්ලය. යුරික් අම්ලය කියන එක ජල ද්‍රාව්‍යතාවය ගොඩක් අඩුයි මේ යුරික් අම්ලයේ. හරි බලමු කවුද යුරික් අම්ලය බැහැර කරන්නේ කියලා. පක්ෂීන්, බොහෝ උරගයන්, භෞමික ගොළු බෙල්ලන්, භෞමික වාසී කෘමීන් මේ කියන යුරික් අම්ලය බැහැර කරනවා. හරි.
ඒ ටික එතනින් ඉවරයි. ඔයාලා යූරියා කියන එක ආශ්‍රිත විධානය සඳහා වැදගත් වෙනවා. ආශ්‍රිත විධානය කියන්නේ මොකද්ද? අපේ දේහය තුල ද්‍රව්‍ය සාන්ද්‍රණයයි ජල තුල්‍යතාවයයි පාලනය කරන ක්‍රියාවලිය. අන්න ඒ සඳහා යූරියාත් ඕනි. ටිකක් හරි ඕනි. හරිද? හරි බලන්න. සතුන්ගේ බහිස්රාවී ව්‍යුහවල විවිධත්වය. දැන් අපි බලන්න මේ බහිස්රාවී ව්‍යුහ. හරිද? බලමු පළවෙනි එක තමයි දේහ පෘෂ්ඨය. කාටද දේහ පෘෂ්ඨයක් තියෙන්නේ? නිඩාරියාවන්ට. දේහ පෘෂ්ඨය කියන්නේ සමහර සත්තුන්ගේ බහිස්රාවී ව්‍යුහයක්. හරිද? එතකොට මේ දේහ පෘෂ්ඨය ගත්තම සතුන්ගේ දේහ සෛල ඍජුවම බාහිර පරිසරයත් එක්ක ගැටෙනවා. ඒක නිසා බහිස්රාවී ද්‍රව්‍ය විසරණය මගින් බැහැර කරනවා. කවුද එහෙම කරන්නේ? නිඩාරියාවෝ. හරි දෙවැනි එක මම ගන්නවා සිලු සෛල නැත්තම් ප්‍රාකෘතිකා. හරි කාටද මේ සිලු සෛල කියන එක නැත්තම් ප්‍රාකෘතිකා කියන එක තියෙන්නේ? පැතලි පණුවන්ට. මම මෙහෙම ව්‍යුහ ඇඳට ඔයාලට අඳින්නේ එන්නේ නෑ සාමාන්‍යයෙන්. නම් කරන්න මේ ව්‍යුහය කාගේද කියලා රූපසටහන දීලා අහන්න, මෙයා ගැන විස්තරයක් දීලා අහන්න එන්න පුළුවන්. හරිද? එතකොට විශේෂණීය වූ පක්ෂ්මදර, මෙයා පක්ෂ්ම දරනවා බහිස්රාවී සෛල වෙන මේවා සත්වයාගේ ශරීරය තුල පවතින නාලිකා ජාලයක් හා සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? ඒ නාලිකා සත්වයාගේ මේ විදියට බාහිරයට විවෘත වෙනවා. අපි කොටස් නම් කරොත් මේ තියෙන්නේ පක්ෂ්ම, මෙතනින් යනවා මෙහෙම අන්තරාල තරලය, මේ තියෙන දේහ බිත්තියේ තියෙන විවරය, මේ තියෙන සිලු බල්බය. එහෙනම් සිලු සෛල දරනවා පැතලි පණුවන්. ඊළඟට තුන්වෙනි බහිස්රාවී ව්‍යුහය වෙන්නේ පශ්ච වෘක්කිකා. අපි මේකට වෘක්කිකා කියලාත් කියනවා. එතකොට මම මේ ඇඳලා තියෙන්නේ මෙන්න මේ විදියට ඇනලීඩාවෙක්ගේ දේහය. ගැඩවිලෙක් වගේ ඇනලීඩාවෙක්ගේ දේහයක්. හරිද? හරි. ඔයාලට දැන් මේ රූපය ඇඳලා නම් කරන්න දුන්නොත් මම මේකේ සාමාන්‍ය වෙන දේ කියන්නම්. හරිද? මේ තියෙන ළමයි අපි මේකට කියනවා බහුසෛලික නාලාකාර ව්‍යුහයක් කියලා. සාමාන්‍යයෙන් නලයක්. හරිද? වෘක්කිකා කියලා කියන්නේ එක් අන්තයක් සීලෝමයටත් අනෙක් අන්තය බාහිරටත් විවෘතය. මෙයාගේ එක් අන්තයක් සීලෝමයට විවෘත වෙනවා, අනෙක් අන්තය බාහිරට විවෘත වෙනවා. මේ තියෙන අභ්‍යන්තර විවරය. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙයා මෙහෙම බෙදෙනවා සංවලිත නාලිකාවලට. හරිද? සංවලිත නාලිකාවල ඉඳන් මේ විදියට මෙයා මෙහෙම ඇවිල්ලා මේ තියෙන ආශය කියන තැනකට මෙයාගේ මේ මුත්‍රා මේ කියන්නේ එයාගේ බහිස්රාවී ද්‍රව්‍ය ටික එකතු වෙලා මේ බාහිර විවරයෙන් පිට කරනවා. හරිද? හරි. අභ්‍යන්තර විවරයෙන් මෙහෙම යනකොට අපි මේක හීනි වෙනවා. අපි යාලට කියනවා සංග්‍රාහක නාලිකා කියලා. දැන් මේ යන බහිස්රාවී මෙයාගේ මේ එකතු වෙන රුධිරයේ මේ ද්‍රව්‍යවල නැද්ද මේ අපේ දේහයට ඒ කියන්නේ ඕන කරන දේවල් තියෙනවා. ඒ ඕන කරන දේවල් ගන්න මේ නාලිකා වට කරගෙන කේශ නාලිකා ජාලයක් තියෙනවා. හරිද? ඉතින් මෙයාලගේ දේහ කුහරයට අපි කොහොමත් කියන්නේ සීලෝමය කියලානේ. මුල්ම සීලෝමය ආවේ ඇනලීඩාවන්ට. හරිද? එතකොට දැන් ඔයාලට මේක විස්තර කරාම මේ රූපේ නම් කරන්න ලේසියි. හරිද? හරි. මැල්පිගීය නාලිකා. මේකත් බලන්න. මේකෙනොත් ප්‍රශ්න අහලා තිබ්බා. පැතිරුණු අන්දව අවසන් වන අන්තයක් සහිත රුධිර වසා තුල ගිලුණු ජීරණ මාර්ගයට විවෘත වුණු නාලිකාවකි. පැතිරුණු අපි මැල්පිගීය නාලිකා කියන්නේ මේක. මේ මුළු රූපෙම මැල්පිගීය නාලිකා නෙමෙයි. හරිද? මේ මැල්පිගීය නාලිකා. මෙයා මොකද කරන්නේ? ලවණ, ජලය හා නයිට්‍රජනීය අපද්‍රව්‍ය අරගෙන මෙහෙම මෙයාගේ ගාව තියනවා. මෙයා මෙහෙම අරගෙන ඒව මේ විදියට ගුදය මාර්ගයේ ගිහිලා ගුදයෙන් බැහැර කරන එක තමයි මෙයා කරන්නේ. ඒ වගේම මෙයා රුධිර වසා තුල ගිලිලා තියෙන්නේ. ජීරණ මාර්ගයට විවෘත වෙලා තියෙන. අන්ධව අවසන් වෙන කියන්නේ මෙයා මෙහෙම අන්ධවනේ අවසන් වෙන්නේ මැල්පිගීය නාලිකාව. ඒකයි එහෙම කියලා තියෙන්නේ. ගුද මාර්ගය, ගුදය, මෙතන තියෙනවා මල, මුත්‍ර, ඒ ටික. හරිද? එතකොට ඒ ටික හරි රුධිර වසා තුල ගිලිලා තියෙන්නේ. හරිනේ? හරි. මේක තියෙන්නේ කාටද? කෘමීහු හා අනිකුත් භෞමික ආත්‍රපෝඩාවෝ මැල්පිගීය නාලිකාව දරනවා. හරි. ඊළඟට ඔන්න අපිට තියෙනවා ග්‍රන්ථි ටිකක්. හරිත ග්‍රන්ථි. මේකට කියන අනික් නම තමයි ස්පර්ශක ග්‍රන්ථි. ඒක මතක තියාගන්න. ඒක කොහෙද තියෙන්නේ? හිසෙහි උදරීයව හා අන්නස්රෝතයට පූර්වව පිහිටන විශාල ග්‍රන්ථි දෙකකි. හරි. ඒ තියෙන තැන මතක තියාගන්න. සමහර වෙලාවට මේ අන්නස්රෝතයට අපරව කියලා දිනනවා. නෑ, අන්නස්රෝතයට ආයන්නට අපරව නෙමෙයි පූර්වව. හරිද? කවුද මේ හරිත ග්‍රන්ථිය දරන්නේ? ක්‍රස්ටේෂියාවෝ තමයි දරන්නේ. හරිද?
හයවෙනි බහිස්රාවී ව්‍යුහය ස්වේද ග්‍රන්ථි තියෙනවා අපේ. හරිද? දඟර ගැසුණු නාලාකාර ග්‍රන්ථියක් මේක. හරිද? හම්මේ අපිචර්මයේ තමයි මේ කියන ස්වේද ග්‍රන්ථි තියෙන්නේ. හරිද? හම්මේ අපිචර්මය තුල පිහිටමින් ස්වේද ප්‍රනාලය හරහා සමමතු පිට ග්‍රන්ථියකින් විවෘත වෙනවා. මිනිස් සමය තමයි තියෙන්නේ. ලවණ ග්‍රන්ථි. මොකටද ලවණ ග්‍රන්ථි ඕන වෙන්නේ? අතිරේක ලවණ බැහැර කිරීමට ඇස් ආසන්නයේ පිහිටන ග්‍රන්ථි උගලක්. හරිද? ඇස් ආසන්නයේ තමයි මෙයා ඉන්නේ. අතිරේක අතිරේක ලවණ බැහැර කරන්න. හරිද? බලන්න හොඳට ඇස් ආසන්නයේ. හරිද? කරදිය පක්ෂීහු කරදිය උරංගයෝ ලවණ ග්‍රන්ථි දරනවා. අන්තිමට අවසානම බහිස්රාවී ව්‍යුහය විදියට තියෙන්නේ වෘක්ක සියලුම පෘෂ්ඨවංශීන්ගේ තියෙන ප්‍රධාන බහිස්රාවී හා ආශ්‍රිත විධාන අවයවයට කියනවා වෘක්ක කියලා. හරි. එහෙනම් ඔයාලා මේ ටික බලලා හරිද මේ වීඩියෝ එක බලලා channel එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර දීලා ඔයාලා එකෙන් ප්‍රයෝජනයක් ගත්ත නම් subscribe කරන්න.